kunci pandiat ini orang ada, udah kahagan nih. Ada yang dikasih kabar di mana sama hari ini, itu kode, dokter lah dan kami tulisan padangan nih, sama hari dan bola hai, tahu tuna hatra wena puluhan. Jadi saya kayak begini, nepai kira kian nepai kita ada. Bagaimana? Wahana kira lah, jangan wahana ya, jangan kira emo karena tepa. Api wage nama dokter का तुरु लिया ला कार्ड लिया ला ओकला नामा कथा करना काम है वैसे नहीं इन्ना म्हणजे අපි මේ හිතාමතා පරක් කරන්නේ අපි දන්න ඔයගොල්ලන් ගොඩාක් වැඩ දින බව ඒක ඇත්ත ඉතින් ඒ වුණාට මේක ලියන්න එපා හරියාකාරව අපි ඔෆිස් වැඩ ජොබ් එකක් නෙවෙයි කරන්නේ ඒක නිසා අපිට යම් වෙලාවක් යනවා ඒ නිසා කරුණාකරලා අපේ මනස හොඳින් තියාගන්න ඕනේ මොකද දෙන්න දෙන්නේ කියලා සිල්වලාම ගොඩාක් ඉන්නවා පෙරෙලා ගොඩාක් ඉන්නවා අර සිල් වගේ එක මේ සිල්වට දුන්නත් වැරදිනේ ඒකත් වාසාර පොයිසන් ඕන දෙයක් වැරදිද කරොත් ඒක පොයිසන් එකක් වෙනවනේ ඒ නිසා මේ ඒක වැරද්දක් වෙනවා ඒ නිසා මේ අපි අතින් වැරදි වෙන්න බෑ රෝහල් සේවකයන්ගේ හරිද ඉතින් තනමින් කරන්නේ නෑ ඉතින් ඒ නිසා පොඩක් ඉවසීමෙන් ඉන්න දවස් දෙක තුනක් ඉඳලා අපිට යම් මිත්‍රතාවයක ඉඳලා අන්තිම මොහොතේ අපිට බැනලා මචං ඉතලා තමයි තේවන දීපු ගහේ අතුපඩ දාන සමහරු ඉන්නවා ඉඳලා හරි එහෙම නෙවෙයි අපි සිංහල මිනිස්සු තේවන දීපු ගහේ අත්තක්වත් නපුර જાතිය ශ්‍රේෂ්ඨ જાතිය සුද්ධ වැද්ද වෙලා ඉන්න කාලේ අපි ආසිමින මැදුරුවද જાතිය ඒ නිසා සුද්ධගේ අර පස්සේ දෙන්නේ කියලා වැඩි මේ ඒ ලෝකත් જાතියක් වෙලා තිබුණ දැන් හරිද ඉතින් අපිට හරියට වටින්න රට දෙන රටපුවා රටහරක් මේ කතා කරනවා ඉන්දියානු හඳුරු පෙට්ටිය එකක් ගන්න නැහැ මොකෝ දේශීය මෙන මිනිස්සේ කනුපුරු හදලා නම් ඇයි අපි ඉන්දියානු හඳුරු ගන්නේ තේරෙනවද නේද ඒක දේශීය දෙයක් මෙතන ගන්න නම් අපේ ඒ ඇයට ගොඩාක් ලොකු පහසුවක් වෙනවා ගාමේ ලීලාවතියක් වගේ සිරිපලයි කඩේ බඩුවක් ගන්නත් ඒක වේල් 3-4ක් කනවා කැත නැතුව අපි අහවල් සිටියකින් බඩුවක් ගත්තොත් එක මිනිහෙක් කෝටිපතියෙක් වෙනවා ඒක නෙවෙයිනේ වෙන්න ඕනේ හරි ඒ නිසා හැමෝම ජාතිය කියලා නැගිටින්න ඕන නම් අපි හැමෝටම අත දෙන්න ඕනේ අපිට වඩා පල්ලෙහා මිනිහෙකුට අත දෙන්න ඕනේ ඒකට හොඳ මනුස්ස හදවතක් තියෙන්න ඕනේ මනුස්ස කමක් කියලා එකක් තියෙන්න ඕනේ හොඳද හරි එතකොට ඊළඟ කාරණේ තමයි මම ඔයගොල්ලන් ඉල්ලන කරුණාකරලා ටිකට් කපලා යද්දී ඔයාගේ මේ ලොකල්ස් වල තියෙන බඩු මුට්ටු ඔක්කොම අස් කරලා යන්න කුණු ගොඩවල අස් කරලා යන්න තියෙන ප්ලාස්ටික් බෝතල් ඇත්තටම නම් මේ ඔයාලා ප්ලාස්ටික් බෝතල් වල වතුර බොනවා කියන්නේ වසවීමක් හා සමානයි ඒක නිසා කරුණාකරලා නිරෝගී ඉන්න කැමති අය විදුලි බෝතලයක් පාවිච්චි කරන්න එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ප්ලාස්ටික් කියන්නේ එක්වරක් පාවිච්චි කරනවා විතරයි මේ ප්ලාස්ටික් තේරෙනවද ඔය දෙන කිමිකල් එකක් පිරෝලියත් එක්ක මේ වතුරට කිමිකල් එක මිශ්‍ර වෙනවා ප්ලාස්ටික් බෝතලේ එතකොට ඔයාලා වතුර කියලා බොන්නේ ඇත්තම වස හොඳද සියලු සොෆ්ට් ඩ්‍රින්ක් කියන්නේ පුතේ වස සොෆ්ට් ඩ්‍රින්ක් වල තියෙන්නේ මොනවාද අධික ලුණු අධික සීනි වර්ණක පිළිකාකාරක දෙයියෝ හැංගුවලු ලුණු මුහුදු පත්ලේ දෙයියෝ හැංගුවලු සීනි පීතල වල උග්ගස්සලයි මම ඕගලන්ට කියනවා ඔයාලා තේ එකක් බොන්න දන්නේ නැති බව හරිද ඒක තේ බීමක් කලාවක් හරිද තේ එකක් බොන්න නම් හොඳ බ්‍රෑන්ඩඩ් ටී වර්ගයක් තෝරගන්න ලූස් කරන නම්බර 1 ගන්න දිවෙඩිය කටියට කොහෙත්ම බෑ දිවෙඩිය නොවන කටියට අර හොඳ තේ එකකට සීනියෙන් භාගයක් දාලා බොන්න පට්ට රස තේ එකක් එතන ඕගොල්ලෝ බොන්නේ තේ නෙවෙයි සීනි එහෙනම් සීනි රසය ඇවිදින්නේ තේ බොන්න ඕන තේ බොන්න සීනි අඩුවෙන් දිවෙඩිය කටියට සීනි නැතුව පාවිච්චි කරන්න තේරෙනවද දැන් නිරෝගී ජීවත් වෙන කැමති අයෙකුට ලුණු හැඳි එකයි දවසකටම කන්න පුළුවන් වෙන්නේ පවුලේ 4 දෙනෙක් ඉන්න පවුලකට වේල් 3ටම ලුණු හැඳි 4ට වඩා අඩුවේ පාවිච්චි කරන්න ඕනේ මොකෝ අපි කන කලවල බිස්කට් වර්ග වල ලුණු තියෙනවා ඒක නිසා ලුණු එක්කෙනෙකුට හැන්දට වඩා අඩුවෙන් තමයි පාවිච්චි කරන්න ඕනේ සීනි හැඳි 6යි දවසකටම පාවිච්චි කරන්න පුළුවන් එක්කෙනෙකුට මේ ඩයබටික් නොවන අයට ඒක නෝමල් කෙනෙකුට එතකොට අපි තේ 3ක් බිව්වොත් දවසකට හැඳි 2 ගානේ දාලා එතනම වැඩි ඉවරනේ ඒ නිසා සීනි අඩුවෙන් පාවිච්චි කරන්න අපි කන බිස්කට් පළතුරු වල සීනි තියෙනවා ඒක නිසා සීනි රස සහ පැණි රස අවම පාවිච්චි කරොත් තමයි අපි ගොඩක් හොඳ ඒක නිසා ඒ ගැන මගේ තියාගන්න උවමනායි තව තියෙන 3 white poison මොනවද 3 white poison සුදු සීනි සුදු හාල් සුදු පිටි හරිද සුදු සීනි නෙවෙයි ගුණය තියෙන්නේ රතු සීනි වලයි නොපාහින ලද දෙක රතු කැකුළු හෝ රතු නාඩු රතු සහ යුද්ධයේ ගුණය තියෙන්නේ සම්බවල 7-5 ගුණයක් නේ
එතකොට තුන්වෙනි එක සුදු පිටි. පාන් පිටි වලින් හදන කෑම. මාළු පාන්, රෝස් පාන්, ගේලක් දෙන වස වෑන එක. චූම් පාන් නේ. සංගීතයේ සමගින් වස. හරිද? එතකොට පාන් පිටි වලින් චුට්ටක් මොනවා හරි කනවා කියන්නේ රුපියලක් හරි අර ඇමරිකාවට. හරිද? 1974 විතර ලංකාවේ හිටපු කීර්තිමත් වෛද්‍යවරයෙක් වන වටනාම වෛද්‍යවරයාට සිරිජිබිලේ මහත්තයා ලංකාවේ ඖෂධ සංස්ථාව පිහිටුවේ උස්සල පිහිටුවේ සත පහක පඩියක් නැතුව එයාගේ වාහනේවත් එයාගේ වාහනේ ගත්තේ තෙල් ගෙවි එයාගේ පුද්ගලික සල්ලි වලින් එයාගේ මතය තමයි ඖෂධයක් ඖෂධීය නාමයෙන් රසායනික නාමයෙන් ලියන්න ඕන බව වේදනාවෙන් නැතුව හරි එතකොට එහෙම කරු වෛද්‍යවරයා ලංකාවට එපා වුණ ඒ PL-780 ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරන්න හදනකොට ඒක නැවැත්තෙව්වා ඇමරිකාව තරජනය කරලා ඊට පස්සේ මේ මහත්තයා කොංගෝවට ගියා කොංගෝවේදී වස දීලා මැරුවා මිත්‍ර වෛද්‍යවරයා කොංගෝවේද මැලේසියාවේද සේනගබිලේ මහත්තයාගේ කතාව කියවන්න ලංකාවේ ඉන්න වඩා වටිනා වෛද්‍යවරයා ඉතින් අපේ ලංකාවට පොඩ්ඩක් වටිනා වටිනා මිනිස්සු රට එයාව ගණන් ගන්න එක දැන් බලන්න පොදු රාජ්‍ය ආසියානු ක්‍රීඩාවලදී සවුත් ඒසියා ලංකාව රම්පදක 16කට ඉන්දියාවට චැලෙන්ජ් කරා. ඒ වගේ වටිනා පොළොව ගෙඩි ටිකක් අපිට දැන් මිස් වෙලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඔක්කොම වටිනවා අපිට. ඒක නිසා මට තියාගන්න නිරෝගීව හිටියොත් තමයි හොඳ. සෞඛ්‍ය කියන්නේ ලෙඩලා ඉස්පිතාලේ එන එක නෙවෙයි. ඉස්පිතාලට නොයන එක. හරි ඒක මත තියාගෙන කටයුතු කරන්න. ඔයගොල්ලෝ ගෙදර කට්ටිය ඇවිල්ලා ඉන්න මම බාධා කරනවද නේ? සුබදවසක් ප්‍රාර්ථනා කරනවා. ඉක්මනට සනීප වෙලා ගෙදර යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ධෛර්යය ඔයා තියාගන්න. එයා තියාගත්තොත් තමයි හැම වෙලාවෙම මම කියන්නේ ඒකයි. සතුටින් ඉන්න. තමයි ගෙදර ආයෙම සතුටින් තියන්න. දරුවන්ව සතුටින් තියන්න. ඔයාට ආහාර සම්බල දෙන ඔයාගේ නෝනා ආදරෙන් සතුටින් තියන්න. සෙනෙහස පිරුණු ආදරණීය දේවල් ඔයාගේ ගෙදර තියාගන්න. කොහොමද?